මොකද කරන්නේ? මේ නෝට් එකක් හදනවා. මේ උදව්වක් කරනවා. මොකක්ද? මේ මෙයාගේ නම්බර් එක දෙන්න ඕනේ. මෙයාද? හරි මං කරලා දෙන්නම්කෝ. අනිවාර්යෙන්. හරි හරි. කට් කරනවනේ මෙයා. ළමයා දැන් මාස් දෙක විතර බෝඩින් සල්ලි දීලා නෑ නේද අපිට? තව දවස් දෙක තුනකින් දෙන්න වෙයි. නැත්නම් ඉතින් වෙන බෝඩිමක් හොයාගන්න වෙනවා. හරි අයිති දෙන්නම්. ශරුල් ඇයි මට තමසෙත් එක්ක කතා කරන්න බෑ. කතා කරන්න බැරි නෑ දැන් කතා කරන්න පුළුවන් වෙන්නේ. මට හෙට හවස් වෙද්දි සල්ලි ඕන. මොකක්? සල්ලි? මං කියපු ගාන. නෑ බෑ කියලා හරියන්නේ නෑ. තවුසේ විනාශ කරන්න පුළුවන් හැමදේම මං ගාව තියෙනවා කියලා දන්නවනේ. නිකන් සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා. මං කියපු ගාන ඒ වෙලාවෙදී මට ඒ වෙලාවට ඕන. එච්චරයි. අනේ මට බයයි සිතුමි. මොකද්ද කරන්නේ? හරි හරි. හරබල වෙන්න එපා. අය මේක විසඳුම කරගමු. අනේ මම මේ මොකද්ද කරගත්තේ? ඒ වුණාට මගෙත් වැරද්ද. මට අවච්චර විශ්වාස නොකර ඉන්න තිබ්බා. හරි හරි. මන් දන්නවා මේක කොහොම හරි විසඳ ගන්න ඕනේ. ඉතින් ඔබත් මෙවැනි සයිබර් හිරිහැරයට ලක් වී පීඩාවට පත් වූ අයෙක්ද? එසේනම් හැකි ඉක්මනින් දියරවි මෙම උපකාරක සේවා හා සම්බන්ධ වන්න. මෙවැනි හිරිහැරයකට ලක්වී නැතත් පූර්ව දැනුවත් භාවය ඔබේ ජීවිතය පහසු කරාවී. මේ එවැනි සහය ලබාගත හැකි ආයතනයක් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය SLCERT. මෙම ආයතනය ශ්‍රී ලංකාවේ සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින ප්‍රධානතම ආයතනයයි. සමාජ මාධ්‍ය හරහා ඔබට මුහුණ දීමට සිදුවන අපහාස කිරීම, හිරිහැර කිරීම සහ තාක්ෂණික ගැටලු සම්බන්ධයෙන් ඔබට මෙම ආයතනයට පැමිණිලි කරන්න පුළුවන්. එහි දුරකථන අංකය 0112 691692 හදිසි ඇමතුම් අංකය 101 නිල වෙබ් අඩවිය www.cert.gov.lk පැමිණිලි සඳහා ඇති විද්‍යුත් තැපෑල report@cert.gov.lk. එවැගේම ශ්‍රී ලංකා පොලිසියේ පරිගණක අපරාධ විමර්ශන කොට්ටාසය CCID මෙය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව CID යටතේ ක්‍රියාත්මක වන සයිබර් අපරාධකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා නිල ආයතනයයි. එහි ලිපිනය වන්නේ
වන්නේ නවලේකම් කාර්යාල ගොඩනැගිල්ල බැංකු මාවත කොළඹ 1. දුරකථන අංකය 0112381045. සයිබර් හිරිහැර පිළිබඳව පැමිණිලි ඉදිරිපත් කරන්න පුළුවන් තවත් එක් ක්‍රමයක් තියෙනවා. ඔබට රජයේ ඕනෑම පොලිස් ස්ථානයකට ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඔන්ලයින් පැමිණිලි ඉදිරිපත් කිරීමට teligp.police.lk වෙබ් අඩවිය භාවිත කරන්න පුළුවන්. එසේම ශ්‍රී ලංකා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය ICTA පාරිභෝගික ආරක්ෂාව සහ සයිබර් නීති සම්බන්ධයෙන් ඔබට මඟ පෙන්වීම් ලබා ගැනීමට උපකාරී වෙනවා. තවත් වැදගත් කාරණයක්. මේ හිරිහැරිය ළමා හෝ කාන්තා හිංසනයක් නම් ඒ කියන්නේ සයිබර් හිරිහැරිය සිදුවන්නේ ළමයෙකුට හෝ කාන්තාවකට නම් පහතින් දැක්වෙන ක්ෂණික ඇමතුම් අංක හරහා සම්බන්ධ වෙන්න ඔබට හැකියාව තියෙනවා. ළමා උපකාරක සේවය 1929, කාන්තා උපකාරක සේවය 1935. මෙවැනි සයිබර් හිරිහැරයක් සිදුවන බව ඔබ අවබෝධ කරගත් වහාම මේ දේවල් පිළිබඳව අවධානය යොමු කරන්න. ඔබට එපෙනෙන පණිවිඩ, ඡායාරූප හෝ පෝස්ට් වල ස්ක්‍රීන්ෂොට්ස් ලබාගෙන සුරක්ෂිත කර තබා ගන්න. හිරිහැර කරන්නත් සමග තවදුරටත් වාද කිරීමට යාමෙන් වළකින්න. ඔවුන් බ්ලොක් කරන්න. අදාළ සමාජ මාධ්‍ය ජාලය හරහා එම ගිණුම රිපෝට් කරන්න. ඉහතින් සඳහන් කර ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට හෝ පොලිස් පරිගණක අපරාධ අංශයට වහාම දන්වන්න. සයිබර් හිරිහැරයකදී ඔබ තනි නැති බවත් ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකාව තුළ පහසුකම් ඇති බවත් මතක තබා ගන්න. ඒ වගේම ස්කෑම්ස් ගැන පොඩි මතක් කිරීමක් කරන්න. ප්‍රධාන වශයෙන් ක්‍රම 4කින් මේ ස්කෑම් සිද්ධ වෙන්න පුළුවන්. AI voice cloning, job and task scams, phishing, romance and crypto scams. මේවායින් බේරෙන්න කොහොමද? මේ දේවල් අනිවාර්යයෙන්ම මතක තබා ගන්න. කලබල වෙන්න එපා. ඒ වගේම ඔබේ OTP, PIN, password වගේ දේවල් කිසිම කෙනෙකුට දෙන්න එපා. හිතවතෙක් මුදල් ඉල්ලුවා අමතමත් දීලා ඒක තහවුරු කරගන්න. ඒ වගේම ඔබට නොමිලේ දෙනවායි කියන දේවල් පිළිබඳව හොඳින් සොයන්න. ඔබ වංචාවකට හසු වුණා කියලා දැනුණොත් වහාම බැංකුවට දැනුම්දී ඔබේ ගිණුම අත්හිටවන්න. ඒ වගේම පොලිසියට සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට පැමිණිලි කරන්න. මතක තබා ගන්න. තාක්ෂණයේ කොතරම් දියුණු වුණත් ඔබේ අවධානය තමයි ඔබට ඇති ලොකුම ආරක්ෂාව. මේ දැනුවත් කිරීම කැලණි විශ්වවිද්‍යාලයේ ඊයෝ සමාජයේ Environmental Conservation Avenue